සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් මේ පින්වත් හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. පින්වතුනි, අද අපි භාවනාවන් අතර ඉතාම වැදගත් භාවනාවක් වන මේ දේවතානුස්සති කියන භාවනාව වඩා ගන්න ආකාරය, දියුණු කරගන්න ආකාරය, කොහොමද අපි සුගතියක හිත පිහිටවලා හිත වඩන්නේ, හිත පුරුදු කරන්නේ, භාවනාවක් හැටියට කොහොමද සුගතියක හිත පිහිටවලා අපි දියුණු කරගන්නේ කියන කාරණය අපි විමසලා බලමු. ඒ අතර පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා කාරණා කීපයක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවක සමහර වෙලාවට ඒ කෙනාට හොඳට බණ අහලා සුතා ධර්මයේ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. දතා ධර්මයේ ධාරණය කරගත්ත කෙනෙක් වෙන්නට පුළුවන්. වචසා පරිචිතා වචනෙන් කාලයක් තිස්සේ ධර්මයේ පුරුදු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මනසානුපෙක්කිතා ධර්මයේ නුවණින් විමසපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ කෙනා මේ වගේ බණ අහලා ධර්මයේ දියුණු කරගෙන මෙහෙම පින් කරගෙන යනකොට යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. ඒ කියන්නේ සෝවාන්වත් වෙලා මාර්ගඵල ලැබලා නෙමෙයි, තාම ධර්ම මාර්ගේ වඩනවා. මෙහෙම වඩාගෙන යන කෙනෙකුට ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් දැන් අපි ගත්තාම කෙනෙක් හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ කෙනාගේ මොළයට හානියක් වෙන්න පුළුවන්. සිහි කල්පනාව දුර්වල වෙන්න පුළුවන් මොළයට වෙච්ච හානියක් නිසා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනාට ওই කෝමා වගේ රෝග තත්ත්වයක් ඇති වෙලා නහරක් පුපුරලා මේ වගේ ඇති වෙච්ච මොළේ අසනීපයක්, යම් කිසි රෝගයක්, යම් අනතුරක් යම් හේතුවකින් සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැහැ. එතකොට මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැත්නම් ඔහුට මරණ මංචකේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් කරගෙන ආසන්න කුසලයක් හැටියට යමක් සිහි කරගෙන බලවත් කරගෙන හිත පිහිටවාගෙන උපදින්න බෑ. ඔහුට හිත පිහිටවලා මම දැන් මරණ මංචකේ මට මේ වගේ අවස්ථාවක් තියෙන්නේ, මම නම් කැමති සුගතියක උපදින්න, මම මේ වගේ ගුණ ධර්ම වැඩුවා, මම මේ වගේ ධර්මයේ සිහි කරා, මම නම් මරණින් මත්තේ මේ සුගතියේ ඉපදිලා ධර්මයේ කරා යනවා කියලා සිහි කල්පනාව නැති කෙනෙකුට මරණ මංචකේ සුගතියේ හිත පිහිටවලා එහෙම සිහිනුවණින් ඇදිලා යන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවස්ථා 4ක් ගැන පෙන්නනවා. උන්වහන්සේ වදාළ මහණෙනි, මේ ධර්ම මාර්ගයේ අවංකව වඩපු කෙනෙක් නම් හොඳට බණ අහලා සුතා ඇසූ ධර්මයේ ධාරණය කරගෙන දතා ඒ ධර්මයේ වචනේ පුරුදු කරමින් වචසා පරිචිතා නුවණින් විමසමින් මනසානුපෙක්කිතා මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ අවබෝධ කරගන්න මහන්සි ගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි තාම මාර්ගඵල ලැබලා නැහැ. එහෙම කෙනෙක් හදිස්සියේ හරි අසනීපයකින් රෝගාතුර වෙලා සිහි කල්පනාව නැතුව මැරෙනවා. හැබැයි ඔහු පින් කරපු කෙනෙක් නම් ඔහු මරණින් මත්තේ අන්‍යතර වූ දේවනිකායකට ඇදිලා යන දිව්‍ය ලෝකයක උපදිනවා. හැබැයි මේ දිව්‍ය ලෝකෙ උපදින්නේ ඔහුගේ කැමැත්තෙන් ඔහු හිත පිහිටෝලා උපදින දිව්‍ය ලෝකයක් නෙවෙයි. පිනෙන් ඇදිලා යනවා. ඔහු රැස් කරගත්ත පින නිසා පිනට අනුව සුගතියකට දිව්‍ය ආත්මිකට ඇදිලා. ඒක අන්‍යතර වූ දේවනිකායක් කියන්නේ මොකක්කෝ? එක්ක බෝමාටු දෙවියන් අතර වෙන්න පුළුවන්, එක්ක චාතුම් මහරජික දෙවියන් වෙන්න පුළුවන්, එක්ක තාවතිස්ස දෙවියන් අතර වෙන්න පුළුවන්, යාම දෙවියන් අතර වෙන්න පුළුවන්. තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ සදෙව්ලොව යම් දේවතා කොට්ටාසයකට උපදිනවා තමන් කරපු පින නිසා පිනෙන් ඇදිලා යනවා. හැබැයි මේ කෙනා මැරෙනකොට සිහි කල්පනාව ප්‍රබලව තිබ්බ කෙනෙක් නෙමෙයි. සිහිය මරණ මංචකේ දුර්වල වෙච්ච කෙනෙක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යාට
දිවිය ලෝකෙ ඉපදිච්ච ගමන් දෙව්ලෝ පහළ වුණාට තමන් කවුද, තමන් කොහිද හිටියේ, තමන් පෙර මොනවද කරේ, මොන වගේ භාවනාවල්ද දියුණු කරේ, මොන වගේ පින් කරගත්ත කෙනෙක්ද, මේ පෙර මතකය ඔහුට නැති වෙනවා. මොකද ඔහු දිව්‍ය ලෝකයකට ඇදිලා ආවේ සිහිනුවණින් මැරිලා නෙමෙයි. ඒ නිසා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච ගමන් පෙර මතකය ගැන සිහිනුවණක් නැහැ. තමන් කොහේ ඉඳන් ආවද කියලා දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ටික කාලයක් යනකොට ඔහු අර දිව්‍ය ලෝකේ ජීවත් වෙනවා, දෙවියන් එක්ක සතුටු වෙනවා, නන්දන වනයේට යනවා, විනෝද වෙනවා. මෙහෙම කාලයක් ඉන්නකොට අර අමතක වෙලා තිබිච්ච මේ හැකියාව, මේ නුවණ ආයෙමත් මතුවෙන්න පටන් ගන්නවා. Tamanටම මතක් වෙනවා කාලයක් යනකොට මං ඉස්සර මේ වගේ ධර්මයක් පුරුදු කරලා තියෙනවනේ. මම මේ වගේ බණ අහලා තියෙනවනේ. මම මේ වගේ පින් කරගත්ත කෙනෙක් නේද? මම මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් නේද කියලා අන්න කාලයක් යනකොට Tamanට තනියම මතක් වෙලා ධර්ම මාර්ගයේ නිවන කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔන්න ඒක අවස්ථාවක්. ඒ අවස්ථාවේ තියෙන්නේ හොඳට පින් කරගත්ත කෙනෙක් සිහිමුලා වෙලා මැරිලා අර පිනෙන් දිව්‍ය ලෝකයක ඉපදුනොත් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච වෙලාවේ පෙර මතකේ නැති වුණත් Tamanට තනියම මතක් වෙලා නිවන කරා යනවා. අන්න ඒක අවස්ථාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සෝතානුදත කියන සූත්‍රය පෙන්නනවා මහණෙනි, තවත් පුද්ගලයෝ කීප දෙනෙක් ගැන දේශනා කරනවා. තව කෙනෙක් ඉන්නවා, ඒ කෙනත් හොඳට බණ අහලා ධර්මයේ දියුණු කරපු, බණ භාවනා කරපු, අනේ කොහොම හරි නිවන් දකින්න ඕනෑ කියලා උත්සාහ ගත්ත කෙනෙක්. හැබැයි තාම මාර්ගඵල ලැබලා නැහැ. යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙන. අර වගේම අපි හිතමු එක්ක ඇක්සිඩන්ට් එකක්, එක්ක මොලේට වෙච්ච හානියක්, මොකක් හරි රෝගයක් හැටියට කල්පනාව නැතුව ඉඳලා මැරෙන. නමුත් ඔහු පින් කරපු කෙනෙක් නම් පෙර පිනෙන් ඔහු කොහේ හෝ අන්‍යතර දේවනිකායකට දිව්‍ය ලෝකයකට උපත කරා ඇදිලා යනවා. දැන් පළවෙනි කෙනා ගැන කිව්වේ තනියම මතක් වෙනවා කියලා. කාලයක් යනකොට Tamanට මතක් වෙන්න ගන්න. හැබැයි මේ පුද්ගලයාට එහෙම තනියම Taman කොහෙද හිටියේ, පෙර මොනවද කරේ, ඒ මතකේ මතු කරගන්නත් බෑ. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, ওই දෙවිවරුන්ට දිව්‍ය ලෝකේ දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහෙනවා. දෙවියන් එකතු වෙලා බණ අහනවා. දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා පොයේ දවස්වල දෙවිවරු සුධර්මා කියන දිව්‍ය සභාවට එකතු වෙනවා. සුධර්මා දිව්‍ය සභාවට දේවතාවරු එකතු වුණාට පස්සේ අනාගාමී වෙච්ච සුද්ධාවාස බඹලව ඉන්න දේවතාවරු දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට පොයේ දවස්වලට සුධර්මා දිව්‍ය සභාවේ දහම් දෙසනවා. ඒ ගැන තියෙනවා දීඝනිකායේ ජනවසභ සූත්‍රය. ජනවසභ දෙවියන් කියන්නේ බිම්බිසාර රජතුමා මරණයට පත් වෙලා ජනවසභ නමින් තමයි දිව්‍ය ලෝකෙ පහළ වුණේ. මේ බිම්බිසාර රජුරෝ මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙවි කෙනෙක් හැටියට දිව්‍ය ස්වරූපයෙන් ඇවිල්ලා පෙනී ඉඳලා දිව්‍ය ලෝකෙ ගැන ලස්සන විස්තරයක් කරනවා. අන්න ඒ විස්තරේ තියෙනවා ජනවසභ සූත්‍රයේ දීඝනිකායේ. මේ දේශනාවේ සඳහන් වෙනවා පොයේ දවස්වලට දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා, බණ අහනවා. සනත් කුමාර කියලා අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවියන්ට ධර්මයේ කියලා දෙනවා. දැන් මේ බණ අහගෙන ඉන්නකොට අර මනුස්ස ලෝකේ සිහි කල්පනාව නැතුව මැරිලා පිනෙන් දිව්‍ය ලෝකෙට ගිය කෙනාටත් මේ බණ අහනගෙන ඉන්න වෙලාවට ධර්ම කරුණු ඇහෙනකොට මතක් වෙනවා. මම මේව අහලා තියෙනවනේ. මේ කියන දේවල් ඔය සතර සතිපට්ඨානේ පංච උපාදානස්කන්ධේ ඕවා මන් දන්නවනේ. මම පෙර ඕවා පුරුදු කරගත්තනේ. මම මේ වගේ පින් කරගත්ත කෙනෙක් නේද කියලා බණ අහගෙන ඉන්නකොට පෙර මතකයේ මතක් කියලා අවදි වෙලා එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එයත් ධර්ම මාර්ගයේ පැත්තට නිවන කරාම යනවා කියන. ඊළඟට තවත් පුද්ගලයෙක් ගැන කියනවා ඔය වගේම හොඳට බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරගත්ත නිවන් දකින්න උත්සාහ ගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි සිහි කල්පනාව නැතුව මැරෙනවා යම් හේතුවකින්. අපිට හිතන්න පුළුවන් එක්ක ඇක්සිඩන්ට් එකක්, මොලේට වෙච්ච හානියක්, යම් අනතුරක්, එවැනි හේතුවකින් සිහිමුලා වෙලා මැරුණා. දැන් මෙයත් දිව්‍ය ලෝකේ උපදිනවා. එයාට 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කියනවා ඇහෙනවා. දැන් ධර්මයේ සඳහන් වෙනවා මොගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කිව්වා. අන්න ඒ වගේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා දිව්‍ය ලෝකවලට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසනවා. මේ බණ ඇහෙනකොටම මතක් වෙනවා කියනවා මේ කියන දේවල් මන් දන්නවනේ. ඔය කියන කරුණු මං කලින් අහලා තියෙනවනේ.
මං පුරුදු කරලා තියෙන මට හොඳට මතකයිනේ. අන්න පරණ මතකයේ මතු වෙලා එනවා කියන. ඔන්න පුද්ගලයෝ 3 දිනක් ගැන පෙන්නනවා. එක පුද්ගලයෙක් දිව්‍ය ලෝකේ ඉපදිලා කාලයක් යනකොට Tamanට තනියෙන් මතක් වෙනවා. දෙවනි පුද්ගලයා ගැන තියෙන්නේ ඔහු සිහි මුලා වෙලා මැරුණත් පිනෙන් දිව්‍ය ලෝකේ උපදිනවා. ඒ කෙනාට රහතන් වහන්සේලා බණ කියනවා ඇහෙනකොට මතක් වෙනවා. ඊළඟ පුද්ගලයා දිව්‍ය ලෝකේ උපදිනවා සිහි මුලා වෙලා මැරිච්ච කෙනෙක්. Tamanට මතකේ නැති වුණත් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහෙනකොට ඒ කරුණ ඇහිච්ච ගමන් පරණ මතකේ මතක් වෙලා එනවා මං කලින් මේවා පුරුදු කරානේ කියලා. හතරවෙනි පුද්ගලයා ගැන බොහොම ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි පින්වතුනි කල්යාණ මිත්‍ර පිරිසකගේ වටිනාකම. දැන් ඔබ දන්නවා මේ ලෝකේ තියෙනවා ධාතු ස්වභාවයක්. ওই සිල් ගන්න අය ගැන බලන්න. ඒ සිල් ගන්න පිරිස ඒ අය අතර සීලේ නිසා ඇතිවෙච්ච එකමුතුවක් තියෙනවා. සිල් ගන්න එන පිරිස කවදාවත් බේබද්දෙක් ඇවිල්ලා සිල් පිරිසක් අතර ඉඳගෙන ඒ අයත් එක්ක එකට හාද වෙලා ඒ අයත් එක්ක බොහෝම හිතවත් ගුණධර්ම පුරාගෙන අර බේබදු ජීවිතය තුල ඉන්න බෑ. ඒ බේබද්දගේ යාළුව බේබද්දම තමයි. හොරාගේ ඉන්න යාළුවෝ ටික හොරු රැලක්. හැබැයි එහෙම වැරදි කරපු කෙනෙක් පවා ඒව අතහැරලා තමයි සිල්වතුන් ගුණවතුන් අතරට එන්නේ. ඒක ලෝකේ තියෙන ධාතු ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ චරිත ලක්ෂණ තියෙන අය ඒ සමාන චරිත ලක්ෂණ තියෙන අයත් එක්ක එකතු වෙනවා. කුණු එක්ක එකතු වෙලා යනවා. අසූචිත් එක්ක එකතු වෙනවා. කෙලත් එක්ක එකතු වෙනවා. මුත්‍රා එක්ක එකතු වෙනවා. ජලයත් එක්ක එකතු වෙනවා. මේ සමාන දේවල් කුණු ගොඩට තමයි මිනිස්සු කුණු දාන්නේ. අන්නේ සමාන දේවල් එකතු වෙනවා වගේ මනුස්ස ලෝකෙ තුල ගත්තත් පෞකාරයෝ ප්‍රාණඝාත ආදී අකුසල් කරන අයගේ යාළු මිත්‍රයෝ ඒහා සමානම පෞකාර පිරිසක්. හොරකම් කරන අයගේ යාළු මිත්‍රයෝ ඒහා සමානම හොරු පිරිසක්. බේබද්දන්ට එකතු වෙන්නේ තවත් බේබද්දු තමයි ඒ අයගේ ගජ යාළුව වෙන්නේ. එතකොට මේ වගේ දුරාචාර ජීවිත ගත කරන අය ඒහා සමාන අය එකතු කරගෙන ඒ අය චරිත වශයෙන් එකතු වෙනවා. යාළුවෝ ඒ අයම තමයි. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා ගිතෙල් එකතු වෙන්නේ ගිතෙල් එක්ක තමයි ගැලපිලා යන්නේ. කිරි එක්ක එකතු වෙනවා. ඒ වගේ සිල්වතුන් එකතු වෙන්නේ සිල්වතුන් එක්ක. බණහන අය එකතු වෙන්නේ තවත් බණහන්න කැමති අයත් එක්ක. පින්කම් කරන අය එකතු වෙන්නේ පින්කම් කරන්න කැමති අයත් එක්ක. අන්න ඒ වගේ දන් දෙන සිල් රකින්න බණ භාවනා කරන පින් කරන අය ඒ අයත් එක්ක එකතු වීමක් ලෝකේ තියෙනවා. අන්න ඒකට අපි කියනවා කල්යාණ මිත්‍රයන්ගේ එකතුව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි දැන් ඔන්න මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට එවැනි කල්යාණ මිත්‍ර පිරිසක් දැන් ඉන්නවා එකතු වෙච්ච අය. මේ කල්යාණ මිත්‍රයෝ මේ ජීවිතේ දැන් එකතු වෙලා ඉන්න අය එකට බණ අහනවා, එකට පින්කම් වලට යනවා, මහා පින්කම් කරනවා. මේ යාළු මිත්‍රයෝ එකට එකතු වෙලා බණ භාවනා කරනවා, ධර්ම දේශනා සංවිධානය කරනවා, කටින පින්කම් කරනවා, විහෙර විහාර හදනවා, ශ්‍රම දාන කරනවා. මේ වගේ නැති බැරි අයට පිහිට වෙනවා. අන්න පින්කම් කරගෙන ඉන්න කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ යාළු මිත්‍රයෝ අතරින් කවුරු හෝ කෙනෙක් දැන් Tamanට කලින් කීප දෙනෙක් කොහොමත් එක එක්කෙනා ඉස්සර වෙනවා. ඒක තමයි මරණයේ ස්වභාවය. මේ අතරින් Tamanට කලින් මැරිලා Taman එක්ක එකට හිටපු මේ සිල් පිරිස බණහපු පිරිස අතරින් කීප දෙනෙක් ඔන්න දිව්‍ය ලෝකවල ඉපදිලා. ඔය අතර කෙනෙක් ඉන්නව හොඳට බණහලා සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගත්, වචනෙන් ධර්මයේ පුරුදු කරගත්ත වචසා පරිචිතා. ධර්මයේ නුවණින් විමසමින් බණ භාවනා කරගෙන ගිය කෙනෙක්. හැබැයි තාම මාර්ගඵල ලැබලා නැහැ. මෙහෙම ධර්මයේ පුරුදු කරගෙන යද්දී යම් හේතුවකින් යම් අනතුරක් නිසා සිහි මුලා වෙලා මැරෙනවා. සිහි කල්පනාව නැතුව අපි හිතමු එක්තැන් වෙලා ඉඳලා එක්ක දැඩි සත්කාරයක කල්පනාවක් නැතුව ඉඳලා මැෂින් එකක ඉඳලා හදිස්සි අනතුරකින් කෝමා වගේ රෝග තත්ත්වකින් මොකක් හෝ හේතුවකින් සිහි කල්පනාව නැතුව මැරෙනවා. මැරිලා යත් උපදිනවා අන්‍යතර දේවනිකායි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙහෙම දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ තමන්ට තමන් පෙර කවුද මොනවද කරේ කොහේ ඉඳන්ද ආවේ මේ මතකය එකපාරට මතක් වෙන්නේ. හැබැයි මෙහෙම දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නකොට අර මනුස්ස ලෝකෙදි තමන් එකට පින් කරපු අය, එකට බණ අහපු අය, එකට කල්යාණ මිත්‍රයෝ හැටියට ධර්මයේ දියුණු කරගෙන
තමන්ට පෙර මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ගිය දේවතාවරු ඉන්නවා. ඒ අය හැම වෙලේම බලනවා කෝ අපේ යාළුවෝ, කෝ අපේ කල්යාණ මිත්‍රයෝ, කෝ මනුස්ස ලෝකෙදී අපි එක්ක පින් කරපු අය දැන් කොහෙද ඉන්නේ කියලා බලනවා. එහෙම බලනකොට දකිනවා මෙන්න ඒ අතර කෙනෙක් දිව්‍ය ලෝකෙම ඉපදිලා ඉන්නවා. හැබැයි තමන් තාම කොහිදන් දාවේ කවුද මේ මොනවත් දන්නේ නැහැ. දිව්‍ය සැප සම්පත් විඳ විඳ ඔහෙ ඉන්නවා. අන්න එතකොට අර කල්යාණ මිත්‍ර දේවතාවරු මේ කෙනා හොයාගෙන එනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දේවතාවරු ඇවිල්ලා මේ කෙනාව මේ දේවතාවව එකතු කරගෙන එයාට මතක් කරලා දෙනවා පින්වත මතකද? අපි ඉස්සර මනුස්ස ලෝකෙ හිටපු අය. අපි ඉස්සර මේ වගේ පින් කරලා තියෙනවා. අපි මේ වගේ පින් කරගත්තා. ඔබ මේ වගේ පින්කම් කරගත්ත කෙනෙක්. ඇයි අපි මේ වගේ භාවනා කරා මතක නැද්ද කියලා අර පෙර මතකය සිහි කරලා මතක් කරලා දෙනවා. එතකොට පින්වතුනි අපිට පේනවා කෙනෙක් මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරා නම් ඒ කෙනා හදිස්සියේ හරි සිහිමුලා වෙලා යම් අනතුරකින් ඇක්සිඩන්ට් එකකින් හරි මොලේට වෙච්ච හානියකින් හරි මොකක් හෝ ලෙඩක් නිසා හරි සිහිමුලා වෙලා මැරුණත් ධර්මය හොඳට ප්‍රගුණ කරපු පින් කරගත්ත පින බලවත් කරගත්ත කෙනෙක් නම් එයා සුගතිය ඉපදුනත් එයාට රැකවරණයක් තියෙනවා. පිනෙන් ඔහුව රැකලා දෙනවා. අන්න දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඔහුට ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට අද අපි මේ කතා කරන්නේ දේවතානුස්සති භාවනාව හැටියට සිහි මුලා වෙලා නෙමෙයි. හොඳ සිහිනුවනින්ම තමන් කැමති දිව්‍ය ලෝකෙක හිත පිහිටෝලා උපදින්න පුළුවන් භාවනා ක්‍රමයක් ගැන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකෙක උපදින්න. දෙව්ලෝ කියන්නේ සැප සහිතයි. එතන තියෙන්නේ කාම සම්පත්තිය. මොකටද දිව්‍ය ලෝක කියන්නේ? අන්න එහෙම හිතන අය ඉන්න. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා නාම සූත්‍රයේදී භාවනා ක්‍රම 6ක් පෙන්නනවා. ආර්ය ශ්‍රාවකෙක් ප්‍රගුණ කළ යුතු භාවනා ක්‍රම 6ක්. මහා නාම කියන ශාක්‍ය කුමාරයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. එතකොට සෝවාන් වෙච්ච ශ්‍රාවකයාට මහා නාම ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාම ආර්ය ධර්මයේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිතර මෙන්න මේ විදිහට සිහි කරමින් අනුස්සති භාවනා 6ක් පුරුදු කරන. නිතර නිතර බුදු ගුණ සිහි කර කර ආර්ය ශ්‍රාවකයා බුද්ධානුස්සතිය පුරුදු කරනවා. බුද්ධානුස්සතිය වඩනවා. නිතර නිතර ධර්මයේ ගුණ සිහි කර කර ධම්මානුස්සතිය වඩනවා. නිතරම සංඝ ගුණ මෙනෙහි කරනවා. මහරහතන් වහන්සේලා ගැන උන්වහන්සේලාගේ ජීවිත ගැන මෙනෙහි කර කර සංඝානුස්සතිය වඩනවා. අන්න බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති බුදු ගුණ හිතන්න හිතන්න හිතේ වැඩෙන්නේ බුද්ධානුස්සතිය. ධර්මයේ ගුණ සිහි කරන්න හිතේ වැඩෙන්නේ ධම්මානුස්සතිය. සංඝ ගුණ හිතන්න හිතන්න හිතේ වැඩෙන්නේ සංඝානුස්සතිය. එතකොට තුනුරුවන් ගුණ නිතර මෙනෙහි කරන කෙනා තුළ අනුස්සති භාවනා 3ක් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට නිතර තුනුරුවන් ගුණ සිහි කරන. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. ඊළඟට තමන් ආරක්ෂා කරන සීලේ මෙනෙහි කර කර සෝවාන් වෙච්ච කෙනෙක් නම් ධර්ම මාර්ගයේ යන කෙනෙක් නම් ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. මහා නාම තමන් සමාදන් වෙච්ච තමන් රකින්න තමන් ආරක්ෂා කරන සීලේ මෙනෙහි කර කර ආර්ය ශ්‍රාවකයා සීලානුස්සතිය භාවනාවක් හැටියට වඩනවා. ඊළඟට ත්‍යාගානුස්සතිය. තමන් තුළ තියෙන අතහැරීමේ හැකියාව. තමන් තුළ තියෙන දන් දීමේ හැකියාව. තමන් තුළ තියෙන ත්‍යාග සම්පatti ගුණය මෙනෙහි කරනවා. මෙනෙහි කර කර භාවනාවක් හැටියට ඒක පුරුදු කරන. ඊට අමතරව දේවතානුස්සතිය. තමන් කැමති දිව්‍ය ලෝකෙක හිත පිහිටෝලා හිත පුරුදු කරනවා. මම බැරි වෙලා හරි හදිස්සියේ මරණයට පත් වුනොත් ඉතිරි මාර්ගඵල ලබා ගන්න පෙර මම මෙන්න මේ දිව්‍ය ලෝකේ මේ විදිහට දෙවියන් අතර උපත කරා ගිහිල්ලා ඒ මාර්ගඵලලාභී සම්මාදිට්ඨික දේවතාවරු එක්ක එකතු වෙලා ධර්ම මාර්ගේ පුරුදු කරගෙන ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන නිවනටම යනවා කියලා අන්න ආර්ය ශ්‍රාවකයා දේවතානුස්සතියක් වඩමින් තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත වඩන. අන්න ඒක භාවනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට බලන්න සංයුත්ත නිකායේ මහා නාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව, සීලානුස්සති භාවනාව, ඡාගානුස්සති භාවනාව, දේවතානුස්සති භාවනාව කියන මේ භාවනා 6ම
ආර්ය ශ්‍රාවකයා පුරුදු කරනවා. ආර්ය ශ්‍රාවකය කියන්නේ බුදුන් සරණ ගිය කෙනා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය, තෙරුවන් සරණ ගිය, සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට මේ ශ්‍රාවකයෝ දේවතානුස්සතිය වඩන. දැන් ඔබට මේ කරුණු ඇහෙනකොට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇසිපිය හෙළන මොහොතක්වත් යලීපදිමින් යන සසර ගමනක් වර්ණා කරන්නේ කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ දිව්‍ය ලෝකෙ උපදින්න භාවනාවක් කියන්නේ දේවතානුස්සතිය වඩලා දිව්‍ය ලෝකෙ යන්න කියන්නේ මොකද? අන්න එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වතුනි, ඔබ හොඳට මේ කාරණය වටහා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක සංසාර ගමනේ ඇසිපිය හෙළන මොහොතක්වත් සසර ගමන ඉපදෙමින් යන සංසාර ගමන වර්ණා කරන්නේ නැහැ කියලා. එතකොට දේවතානුස්සතිය අපි වඩන්නේ දිව්‍ය ලෝකෙ ගැන ආසාවකින්. අනේ මට දිව්‍ය සැප සම්පත් ලැබේවා. මට මේ වගේ දිව්‍ය විමාන පහළ වේවා. මට මේ වගේ දිව්‍ය රථ ලැබේවා. මට මේ වගේ දිව්‍ය ශරීර, දිව්‍ය වර්ණ, දිව්‍ය සේනාව ඕවාට ආසාවෙන් නෙමෙයි දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්නේ. අන්න ඒ ගැන ආසාවෙන් දිව්‍ය ලෝකෙ හිත පිහිටවනවා නම් අන්න ඒ තුල තියෙන්නේ කෙලෙස් සහිත අදහසක්. ඒ තුල තියෙන්නේ පංචකාමයන් තුල සැප විඳීම පිණිස තමන්ගේ පිනෙන් තමන් කාම සම්පත් ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනය. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දේවතානුස්සති භාවනාව පෙන්වන්නේ පරලොවින් රැකවරණයක් පිණිස. නිවන් මගේ යන ශ්‍රාවකයට පරලොව රැකවරණයක් පිණිස තමන්ට ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. තමන්ට බණ භාවනා කරගන්න පුළුවන්. ඉතිරි මාර්ගඵල කරා ඉක්මනින්ම ය아가න්න පුළුවන්. සුදුසු කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන දේවතා පිරිසක් අතර ඉපදිලා නිවන කරා යන්න සුදුසු තැනක හිත පිහිටවනු. දැන් බලන්න, ඔබ මනුස්ස ලෝකෙ හිටියත් ඔබ හිතන්නේ නැද්ද? මට මේ ගෙදර හරි කරදරයි. මට භාවනාවක් කරගන්න බෑ. මම යනවා කොහේ හරි ආරාමයකට. එහෙම හිතනවා. සමහරලාවට හිතනවා මං යනවා එක්ක ගිහිල්ලා ආරාමයක හරි නතර වෙලා භාවනා කරනවා. මීට වැඩිය හොඳයි කැලේකට හරි ගිහිල්ලා භාවනා කරගන්න තිබ්බනම්. මම ගිහිල්ලා මේ අයත් එක්ක ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා නතර වෙලා සතියක් දෙකක් භාවනා කරනවා. එතකොට ධර්මයේ හැසිරෙන කෙනා එහෙම හිතනවා. දැන් එහෙම හිතන්නේ ඇයි? ඔහුට තියෙන්නේ තමන් ඉන්න පරිසරය තුල, තමන්ගේ ගෙදර වටපිටාව රස්සාව කරන තැන, ජීවත් වෙලා ඉන්න තැන කරදර වැඩි, ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි, ඔහුට පලිබෝධ වැඩි. ඒ නිසා යා හිතනවා මේ කරදර වලින් මිදිලා මට මෙන්න මේ වගේ නිදහසේ ආරාමයක සෙනසුනක සතියක් දෙකක් හරි ගිහිල්ලා හොඳට භාවනා කරගෙන ඉන්න තියෙනවා නම් මේ ප්‍රශ්න වලින් මිදිලා අන්න එහෙම තැනක් මට ලැබෙනවා නම් කියලා එයා මනුස්ස ලෝකෙ හිටියත් එහෙම තැනක් ප්‍රාර්ථනා කර කර එයා සමහරලාවට ජීවත් වෙනවා. එහෙම අවස්ථාවක් හොයා සමහරු ආරණ්‍ය සේනාසන හොය භාවනා මධ්‍යස්ථානයේ හොය මහ වනාන්තර නිදහසේ බණ භාවනා කරන්න පුළුවන් පරිසරයවල් හොයා යනවා. එතකොට එහෙම යන්නේ සැප සම්පත් හොය යන ගමනක් නෙමෙයි. ඔහුට තියෙන්නේ නිවන කරා යන්න, හිත වඩා ගන්න, බණ භාවනා කරගන්න සුදුසු පරිසරයක් හොයාගෙන යන්න. අන්න ඒ වගේ දෙයක් තමයි දේවතානුස්සති භාවනාවෙනුත් වෙන්නේ. පින්වතුනි, කෙනෙක් දිව්‍ය ලෝකේ හිත පිහිටවන්නට ඕනේ තමන්ට සුදුසු කල්යාණ මිත්‍ර දෙවි දේවතාවරු ඉන්න, හොඳට මාර්ගඵල දියුණු කරගත්ත දේවතාවරු ඉන්න සුගතියක ඉපදිලා මට ඉක්මනින්ම නිවන කරා යන්න පරිසරය සකස් වේවා කියන චේතනාවෙන් තමයි නිවන් අවබෝධයට සුදුසු පරිසරයක් ඉලක්ක කරගෙනයි කෙනෙක් දේවතානුස්සතිය වඩන්නේ. දැන් ඔබ හිතන්න මෙහෙම, මනුස්ස ලෝකේ කෙනෙකුට මනුස්ස ලෝකේ බොහෝම හොඳයි බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න කාලවල. අද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම්, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් මනුස්ස ලෝකේ බොහොම හොඳයි. ඊළඟට මහරහතන් වහන්සේලා දහස් ගණනින් ලක්ෂ ගණනින් වැඩ ඉන්න කාලයක් නම් අන්න සුගතියක්. අන්න මනුස්ස ලෝකේ දේවතාවරු පවා මනුස්ස ලෝකේ හිත පිහිටවඩු. ඇතැම් දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු පවා බුදුවරු පහළ වෙන කාලවල මනුස්ස ලෝකේ හිත පිහිටවාගෙන ඒ බුද්ධ ශාසනයේ පවතින ධර්මයේ පවතින ඒ ප්‍රදේශවල උපදිනවා නිවන කරා යන්න. අන්න කල්යාණ මිත්‍ර පරිසරයක් මනුස්ස ලෝකේ සකස් වෙනවා.
නමුත් අද වෙනකොට ඔබ මනුස්ස ලෝකෙ දිහා බලන්න. අද මේ වෙනකොට මේ මනුස්ස ලෝකෙ මොන තරන්නම් ප්‍රශ්න ගැටලු පීඩාවන්. ඔබ හම්බ කරගන්න ජීවිතයේ මහ විශාල දුකක් විඳිනවා. කුඹුරු කරන්නට ඕන සමහරලාවට. ඊළඟට රස්සා කරන්නට ඕන. සමහරලාවට ජීවිතේම මුළු දවසම ඉවරයි. උදේ ඉඳන් රෑ වෙනකන් එක්ක බස් වල යනවා, රස්සාව කරනවා. මාසෙකටම දවසක් දෙකක්වත් විවේකයක් නැහැ කෙනෙකුට. බණක් අහන්න, පින්කමක් කරන්න, ධර්මයක් දියුණු කරගන්න වෙලාවක්. මේ අතර දරුවන්ගේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, නෑයන්ගේ ප්‍රශ්න මේ ඔක්කොම ගත්තහම ඔබේ ජීවිතේ මේ මනුස්ස ලෝකෙ තුල ඔබ අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ. අන්තෝ ජටා බහි ජටා. ජටාය ජටිතා පජා. ඇතුළතත් අවුල්, මානසිකව ගත්තත් ප්‍රශ්න. බාහිරව ගත්තත් එළියෙත් අවුල් කරගෙන ඉන්නේ. ජටාය ජටිතා පජා. අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් සම්පූර්ණයෙන්ම ප්‍රශ්න. එතකොට මේ සියල්ල මේ මනුස්ස ලෝකෙ තුල වර්තමානයේ ධර්මයේ කරා යන්න තියෙන මහා ප්‍රශ්න, ගැටලු, පීඩන ගොඩක් මැද්දේ. හැබැයි දේවතාවරු දිව්‍ය ලෝක දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට හරි හම්බ කරන්න දුක් විඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් හිතනකොට පිනෙන් විමාන පහළ වෙනවා. ඊළඟට ඒ දේවතාවරුන්ට ප්‍රිය කරන ආහාර පාන, දිව්‍ය භෝජන, සුදා භෝජන දෙවියන්ට හිතන සැනින් පහළ වෙනවා. දිව්‍ය ආසන පහළ වෙනවා. දිව්‍ය සැප සම්පත්, දිව්‍ය රත, තමන් හිතන දිසාවට අහසින් එහා මෙහා යන්න පුළුවන් දිව්‍ය රත, දිව්‍ය යානාවල් ඔවුන්ට පිනෙන් පහළ වෙනවා. ආයි අමුතුවෙන් දුක් විඳලා හම්බ කරලා ණය වෙලා බැංකු ගානේ ගිහිලා සීට්ටු දාලා ගෙවල් හදාගන්න දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඔවුන්ට සැප සම්පත් පිනෙන් පහළ වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි, ඒ සැප සම්පත් අර මූලික අවශ්‍යතා ටික පහළ වුණා වගේම දෙවියන් අතර මාර්ගඵලලාභී දේවතාවරු වැඩි වශයෙන් අද ඉන්නේ දිව්‍ය ලෝකවල. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන කෙනෙක් නම්, ඔබ ධර්මයේ තියෙන බුද්ධ දේශනා පිළිගන්න කෙනෙක් නම්, දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් පවා සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්. දීඝනිකායේ තියෙන සක්ක පඤ්ඤ සූත්‍රය. මේ දේශනාව අවසන් වෙනකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයට පත් වුණා. සතරවරන් දෙවියන් පවා තෙරුවන් සරණ පිහිටි පිරිසක්. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගත් දවසේ ඉඳන් මාස 10ෙම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉඳගෙන බෝසතාණන් වහන්සේවත් මේ අම්මවත් ආරක්ෂා කරේ සතරවරන් දෙවිවරු. මේ ඔක්කොම බුද්ධ ශාසනයට සම්බන්ධ පිරිසක්. ඊළඟට ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේගෙන් බණහලා බුදු කෙනෙක් ජීවමානව වැඩ ඉන්නකොට මොන තරම් පිරිසක් දිව්‍ය ලෝකවල ඉඳන් දිව්‍යාත්මවල මාර්ගඵල ලැබුවද කියලා. එදා ධම්මචක්ක දේශනාව අහලා අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි මනුස්ස ලෝකෙන් සෝවාන් වුණේ. හැබැයි 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලබලා තියෙනවා. ඒ දේශනාවේ ධම්මචක්ක අට කතාවේ සඳහන් වෙනවා 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. එතකොට මේ කෝටි ගණනින් එක දේශනාව අහනකොට මනුස්ස ලෝකෙ එක්කිනා දෙන්න තුන් දෙනා මාර්ගඵල ලබද්දී දෙවිවරු කෝටි ගණනින් දිව්‍ය ලෝකවල මාර්ගඵල ලැබුවා. මේ දේවතාවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ දෙවිවරු දිව්‍ය ලෝකයේ සුධර්මා කියන දිව්‍ය සභාවට එකතු වෙන. දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා දේවතාවරු පොයි දවසට කරන්නේ ඒ ධර්මයේ තවත් ගැඹුරින් සාකච්ඡා කරනවා. බණ අහනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම නිවන් මාගේ ගමන් කරනවා. පොයි දවස්වලට සතර පොයිටම දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ රැස් වෙනවා. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ කෙනෙක්ගෙන් ඇහුවොත් අනේ අපිට වෙලාවක් නැහැ. සමහර වෙලාවට පොයි දවසටවත් පන්සලට යන්නේ කීයෙන් කී දෙනයි. ඒකත් වෙලාවක් නැහැ කියලා. බණක් අහන්න වෙලාවක්. හැබැයි බලන්න ධර්මයේ දියුණු කරගන්න පුළුවන් සුදුසුම තැන වර්තමානයේ ගත්තහම සුගතිය දිව්‍ය ලෝක. බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔබ මේ විදිහට හිතන් දිව්‍ය ලෝකේ මාර්ගඵල ලැබපු අය පැත්තක තියන්. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එදා මනුස්ස ලෝකේ ඉඳලා මාර්ගඵල ලැබපු පිරිස ගැන හිතන්. රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. එදා රහත් වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන් බණහපු උතුම් වූ අරහත්ත්වයට පත්වෙච්ච යම්තාක් රහතන් වහන්සේලා වැඩ හිටියද ලක්ෂ ගාණින් වැඩ හිටියත් ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පෑව. හැබැයි අනාගාමී වෙලා එදා
ජීවත්වෙච්ච ස්වාමීන් වහන්සේලා වේවා භික්ෂුණීන් වහන්සේලා වේවා ගිහි උපාසක උපාසිකාව හිටි අනාගාමි වෙච්චයි ඒ හැමෝම සුද්ධාවාස බඹලව ඉපදුනා. අදටත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල වැඩ ඉන්නවා ඇති. ඊළඟට එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහල සකදාගාමි වෙච්චයි සෝතාපන්න වෙච්චයි කෝටි ගණනින් ජීවත් වුණා. ඔබ අහලා ඇති සැවැත් නුවර කෝටි 7ක් කියනවා සැවැත් නුවර ජනගහන. මේ කෝටි 7ක් වෙච්ච සැවැත් නුවර මිනිස්සු අතරින් 5 කෝටියක් කෝටි 5කට ආසන්න ප්‍රමාණයක් සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵල ලැබුවා කියලා බුද්ධ දේශනා අතර තියෙනවා ධම්මපද අට කතාවේ තියෙනවා. එතකොට අපිට පේනවා යම් කෙනෙක් මනුස්ස ලෝකෙදි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා නම් ඒ සියලු දෙනාටම පිරිනිවන් පානව නෙමෙයි රහත් වෙනකන් තව ආත්ම කීපයක් තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා උපරිම ඒක බීජී කියනවා. සමහර ලාවට ඒ ජීවිතේ මාර්ගඵලයක් ලබාගෙන රහත් වෙන්නත් පුළුවන්. කෝලං කෝල ආත්ම දෙකක් තුනක් අතර ඉතිරි මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට සත්තක්කත්තු පරම ආත්ම 6 7 8 මේ විදිහට ආත්ම 7යි උපරිම. ආත්ම 7ක් යනකන් සත්තක්කත්තු පරම කියන්නේ උපරිම ආත්ම 7ක් කරා යන්න පුළුවන්. නතේ බවං අට්ඨමං ආදියන්ති. හැබැයි කිසිම විදිහකට 8 වෙනි භවයක නම් උපතක් කරා යන්නේ නැහැ කියන. උපරිම ආත්ම 7යි. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච පුද්ගලයෙක් තව ආත්ම කීපයක් හරි ආත්ම 7කින් මෙහා මාර්ගඵල ලබා ගැනීම පිණිස උපදින්නට ඕනේ. ඉතිරි මාර්ගඵල දියුණු කරන්න. සකදාගාමී වෙච්ච කෙනා ගැනත් තියෙනවා කාම ලෝකේ තව එක් වතාවක් උපදිනවා. ඊළඟ මාර්ගඵල කරා යා ගන්න. අනාගාමී වෙච්ච කෙනාට සුද්ධාවාස බඹලව ඉපදිලා පිරිනිවන් පාන. එහෙමනම් පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා එදා මාර්ගඵල ලැබපු පිරිස අතර මේ මාර්ගඵලලාභී සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච මේ සියලු දෙනාම අදටත් ඒ අය අතරින් විශාලම පිරිසක් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල වැඩ ඉන්නවා. දැන් බලන්න ඔබ දන්න චරිත බුද්ධ දේශනා අතර අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝතාපන්න වෙච්ච කෙනා. මරණයට පත් වෙලා අනාථ පිණ්ඩික දෙවියන් හැටියට දෙව්ලෝ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ගාථා කීපයකින් වැඳලා තමන් කරපු පින අනුමෝදන් වෙලා දෙව්ලොවට ගියා. ඊළඟට බිම්බිසාර රජුරු ජනවසබ නමින් දිව්‍ය ලෝකේ පහළ වුණා දේවතාවෙක් වෙලා. විසාකා උපාසිකාව නිම්මාන රති දෙව්ලොව ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල සවැත් නුවර ධම්මික සිටුවරය මරණාසන්න වෙනකොට දේවතාවරු අහසින් ඇවිල්ලා සිටුතුමායින් අපේ දිව්‍ය ලෝකෙට සිටුතුමායින් අපේ දිව්‍ය ලෝකෙට අනේ සිටුතුමායින් අපේ දිව්‍ය ලෝකෙට කියලා ඒ දේවතාවරු අඬ ගහගෙන යනවා. ඒ අය පෙනී ඉඳලා දේවතාවරු දිව්‍ය ලෝක වලට අඬ ගහනවා. එහෙමනම් අපිට පේනවා මේ මනුස්ස ලෝකේ දා මාර්ගඵල ලැබපු ඒ උතුම් ශ්‍රාවකයොත් අද දිව්‍ය ලෝකවල රහතන් වහන්සේලා පමණයි පිරිනිවන් පාල වැඩ ඉන්නේ. ඒ නිසා පින්වතුනි වර්තමානයේ මේ ලෝකේ දිහා ගත්තහම ධර්මයේ දියුණු කරගන්න නම් මාර්ගඵල කරා යන්න නම් ඉතිරි ධර්ම මාර්ගයේ ඉක්මනින් වඩා ගන්න නම් කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඉන්න සුගති සහිත ලෝකයක් හැටියට දිව්‍ය ලෝක තරම් ධර්මයේ දියුණු කරන්න ආරක්ෂිත තැනක් තවත් ලෝකේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති භාවනාවක් පුරුදු කරන්න කියලා උන්වහන්සේ අනුස්සති භාවනා අතර දේවතානුස්සතිය ගැන දේශනා කරන. දැන් ඔබට ඔය කාරණා ටිකෙන් මේ බණ ටික අහගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ඇත්ත නේනම් දිව්‍ය ලෝකෙ ඉපදුනොත් කොච්චරනම් ධර්මයේ කරා යන්න පහසුද? අන්න කෙනෙකුට හැඟීම දැන් ඇති වෙන්නට ඕන මේ කරුණ ටික ඔබ හොඳින් අහගෙන හිටියානම්. හැබැයි පින්වතුනි දිව්‍ය ලෝකේ උපදිනවා කියන එක මම දිව්‍ය ලෝකේ යනවා මං කොහොමද දිව්‍ය ලෝකේ තමයි එහෙම හිත ඉඳලා දිව්‍ය ලෝකේ යන්න බෑ. දිව්‍ය ලෝකේ උපදින්න නම් ඊට අදාළ වෙන විදිහට හේතු සකස් කරන්නට ඕන. හේතුවට අනුවයි ඵලයක් නිර්මාණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේවතානුස්සති භාවනාවේදී කරුණු 5ක් පෙන්නන. පළවෙනි කාරණේ තමයි සුගති යන්න නම් දිව්‍ය ලෝකෙක උපදින්න නම් සද්ධාව බලවත් කරගන්නට ඕන. තුනුරුවන් ගැන අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් දියුණු කරගන්න. නිතර බුදු ගුණ සිහි කරන්න. ධර්මයේ ගුණ සිහි කරන්න. සංඝ ගුණ නිතර මෙනෙහි කරන්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරනකොට
තුනුරුවන් ගැන අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් ඇතිව. දැන් අපි හිතමු භාවනාව වඩන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි එක තමයි සද්ධාව. දෙවනි එක තමයි සිල්වත්කම. අඩුම ගානේ ඔබ සුගතියක උපදින්න නම් නිති පන්සිල් රකින්න කෙනෙක් වෙන්න. හරියට පංචශීලය රකින්න. ඉස්සර නම් 4 පෝයටම උපෝසතේ රැක් අඩු ගානේ 15ක පෝයටවත් හරියට උපෝසතයක් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න. අන්න එතකොට ඔබට පුළුවන් ඔබ දිහා බලන්න මම හරියට සද්ධාව දියුණු කරගන්න කෙනෙක්. මං අවංක සීලයක් රකින්න කෙනෙක් කියලා තමන් තුළ තියෙන ගුණධර්ම තමන්ට මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟ ගුණධර්මයේ තමයි සුතවත් භාවය, දහම් දැනුම. ඔබ නිතර බණ අහන්න පුරුදු වෙන්න. කාලයක් බණ අහනකොට මේ ධර්ම කරුණු ඇහිලා ඒවැ කරුණු හොඳට වැටහෙන්න, හොඳට ධර්මයේ නුවණින් ගලප ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. බණ අහපු නැති කෙනෙකුට එකපාරට බණක් අහනකොට පංච උපාදානස්කන්ධය ඒ මොකද්ද කියලා අහනවා. පටිච්ච සම්පදාය කොහෙද ඒක තියෙන්නේ කියලා අහනවා. ආයතන 6 ඉතින් ඔය තියෙන්නේ මේ වටේ තියෙන්නේ මේ ගම්පැනි ඒවද කියලා අහනවා. එතකොට කෙනෙකුට මේ ධර්මය අහනකොට අපි හිතමු කෙනෙක් නිතර බණ අහනවා කියලා. දැන් බලන්න ඔබට නිතර බණ අහන්න අවස්ථාවද තියෙනවා. අද බණ පොත්ද, කැසට්ද, CDද අන්තර්ජාලයට ගියත් ධර්ම දේශන ඕන තරම් අහන්න පුළුවන්. ඊළඟට ඔබට මාධ්‍ය ඔස්සේ වුණත් net හරහම කොයි තරම් බණ ප්‍රමාණයක් ඔබට ඇහෙනවද? එතකොට මේ ධර්ම දේශනා කාලයක් තිස්සේ බණ අහන්න පුරුදු වෙනවා. කාලයක් යනකොට මේ ධර්ම කරුණු ගැන හොඳ දහම් දැනුමක්, සුතවත් භාවයක් ඇති වෙනවා. අන්න ඒ තුල තමන්ටම තමන් ගැන තේරෙනවා මම දැන් හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක්. මට ධර්මයේ ගැන හොඳ දැනුමක් තියෙනවා. මට ධර්මයේ ගැන හොඳ ඥානයක් තියෙනවා, වැටහීමක් තියෙනවා කියලා අන්න කාලයක් බණ අහනකොට තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඊළඟ කාරණේ තමයි ත්‍යාග සම්පත්තිය, දන් දීම, අතහැරීම. පින්වතුනි සුගතිය යන්න නම්, දිව්‍ය ලෝකයක උපදින්න නම් ත්‍යාග සම්පත්තිය වඩන්නට ඕනේ. අතහැරීම පුරුදු කරා. අතහැරීම කියන්නේ දන් දීම. තමන්ගේ ශක්ති පමණින් පින් කරන්න පුරුදු වෙන්න. මොනවා හරි පින්කම් ජීවිතේ රැස් කරගන්න. ඒ රැස් කරන පින නිතර මෙනෙහි කරන්න. මම මේ වගේ පින් කරගත්තා. මගේ ජීවිතේ මම මේ වගේ පින් කරගෙන තියෙනවා. මම මේ තරම් පින් කරගත්ත කෙනෙක්. ඒ පින මෙනෙහි කරන්න පින බලවත් වෙනවා. සුගතියට අවශ්‍ය වෙන විදිහට පින බලවත් වෙලා සකස් වෙනවා. ඊළඟ කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධය. ඒ කියන්නේ ප්‍රඥාව වඩන්න නම් හොඳට බණහලා යෝනිසෝ මනසිකාරය දෙන්නට ඕනේ. ඇසූ ධර්මයේ නුවණින් විමසන්න දක්ෂ වෙන්න. දැන් අපි හිතමු මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ ශ්‍රවණය කරනකොට ඔන්න ඔබට ඇහෙනවා ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ඒ විතරක් නෙමෙයි ඇහැට පේන රූප අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, මනසට එන අරමුණු අනිත්‍යයි. අන්න ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතන වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ඒවත් අනිත්‍යයි කියලා ඔන්න ඇහෙනවා. ඊළඟට මේ තුල විඥානි, ඇහි හටගන්නවා චක්කු විඥානි, කනේ හටගන්නවා සෝත විඥානි, නාසයේ හටගන්නවා ගාහන විඥානි, දිවේ හටගන්නවා જીවහා විඥානි. මේ විදිහට මේ ආයතන හයේම හටගන්න විඥානයන් අනිත්‍යයි. මේ කරුණු තුන එකතු වීම ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම්, හඳුනා ගැනීම, චේතනා අනිත්‍යයි. දැන් ඔන්න ධර්මයේ අහගෙන ඉන්න කෙනෙකුට, නිතර බණ අහන කෙනෙකුට ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන හැටි අහනවා. දැන් ඔහුට ඇහිලා දැන් මේ ගැන දන්නවා. දැන් තියෙන්නේ දැනුමක් විතරයි. දැන් මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේදීලා මේ දන්න ධර්මයේ තමා තුළින් විමසලා බලන. මේ ධර්මයේ ඕපනයිකයි, තමා තුළින් බලන්නට ඕන. දැන් ඔබ භාවනාවට වාඩි වෙලා ඔබ විමසනවා මගේ මේ ඇස ඇත්තටම අනිත්‍යද? මේ ඇහැ ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යන. නැසී වෙනසී යන ඇසක්. කනත් ඒ වගේ. මේ විදිහට අර ආයතන එකින් එක යෝනිසෝ මනසිකාරය දෙනවා කියන්නේ ධර්මයේ වැටහෙන විදිහට. අහපු ධර්ම කරුණු තමා තුළින් වැටහෙන ආකාරයට නුවණින් විමසනවා.
ධර්මයට අනුකූලව මෙනෙහි කරන්න පටන් ගන්න. අන්නේ මෙනෙහි කිරීම භාවනාව. ප්‍රඥාව වැඩෙන භාවනාව. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය විදිහට ජීවිතේ කරුණු 5ක් පුරුදු කරන්නට ඕන. ඔබ සුගතියක උපදින්න නම්, ඔබ දේවතානුස්සති භාවනාවක් වඩන්න නම් ඔබ තුල තියෙන්න ඕනේ සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව කියන කරුණු 5. ධර්මී කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියලා සීක බල හැටියට ධර්මයේ පෙන්නනවා. දැන් ඔබ හිතන්න ඔබට මේ ගුණධර්ම 5ම ඔබ ටික ටික දියුණු කරගත්ත කෙනෙක් නම් අන්න දැන් ඔබට පුළුවන් දේවතානුස්සති භාවනාව වඩා ගන්න. අපි බලමු කොහොමද භාවනාවක් හැටියට දේවතානුස්සතිය වඩන්නේ. දැන් අපි හිතමු ඔබ ධර්මයේ අහලා තියෙන කරුණු, අහලා තියෙන බුද්ධ දේශනා, දෙවිවරු ගැන තියෙන තොරතුරු මේවත් එක්ක ඔබ හිතනවා තුසිත දෙව්ලොව උපදින්න තියෙනවා නම් එක්ක කෙනෙක් හිතන්න පුළුවන් මම යාම දිව්‍ය ලෝකෙ උපදිනවා. එක්ක මං නිම්මාන රති දෙව්ලොව උපදිනවා. එක්ක මං තාවතිංස දෙව්ලොව උපදිනවා. ඒ තමන්ගේ කැමැත්තට අනුව මේ සදෙව්ලොව තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා දේවතානුස්සතිය වඩන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් හිතමු කෙනෙක් කැමති තුසිත දිව්‍ය ලෝකෙ හිත පිහිටවල උපදින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා කොහොමද භාවනා වශයෙන් වඩන්නේ. එයා හොඳට භාවනාවට වාඩි වෙලා මෙනෙහි කරනවා තමන් තුල තුනුරුවන් ගැන තියෙන සද්ධාව මෙනෙහි කරනවා. එතකොට ඔබ ඉස්සරලාම තුනුරුවන් වන්දනා කරලා ඔබ භාවනා කරන විදිහට භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබ හොඳට තමන්ගේ හිත එකඟ කරගන්නවා. හිත ශරීරය තුල තැම්පත් කරගෙන ඔබ තුල තියෙන මේ ගුණධර්ම ඔබ මෙනෙහි කරනවා. මා තුල බුදුරජාණන් වහන්සේ ගැන මේ විදිහේ සද්ධාාවක් තියෙනවා කියලා බුදුගුණ මෙනෙහි කර කර බුදුගුණ මෙනෙහි කර කර බලනවා. ධර්මයේ ගුණ සිහි කර කර ධර්මයේ ගුණ මෙනෙහි කරනවා. සංඝ ගුණ මෙනෙහි කරනවා. තුනුරුවන් ගුණ සිහි කරනකොට එතන තව භාවනා 3ක් වැඩෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වැඩෙනවා. ඒ තුනුරුවන් ගුණ සිහි කිරීම තුල දැන් තියෙන්නේ හිතේ සද්ධාව. ඒ සද්ධාව මුල් කරගෙන හිතනවා මා තුල තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් තියෙනවා. මා තුල තුනුරුවන් ගැන බොහොම අචල සද්ධාාවක් තියෙනවා. මගේ සද්ධාව කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම නිතර බුදු ගුණ හිතන කෙනෙක්. මම ධර්මයේ ගුණ සිහි කරන කෙනෙක්. මම සංඝ ගුණ හිතන කෙනෙක්. තුනුරුවන් ගැන මගේ හිතේ ලොකු සද්ධාාවක් තියෙනවා. අන්න එහෙම මෙනෙහි කරලා තමා තුල තියෙන සද්ධාවේ ස්වභාවය තමන් මෙනෙහි කරලා හිතනවා තුසිත දිව්‍ය ලෝකේ දේවතාවරු ඉන්නවා. ඒ අය සද්ධාව දියුණු කරපු අය. මම වගේම සද්ධාව දියුණු කරලා සද්ධාව බලවත් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය මාර්ගඵලලාභී දෙවියන් අතර ඉන්නවා. සම්මාදිට්ඨික දෙවියන් අතර ඉන්නවා. එහෙමනම් මමත් ඒ වගේම සද්ධාව දියුණු කරගත්ත කෙනෙක්. ඒ නිසා මමත් මරණින් මත්තේ තුසිත දෙව්ලොව ඉන්න මේ මාර්ගඵලලාභී දෙවියන් අතරම ඉපදිලා ඒ සද්ධාව තවත් දියුණු කරගෙන මාර්ගඵල ලබාගෙන නිවන කරාම යනවා කියන චේතනාවෙන් අන්න හිත පිහිටව ගන්නවා. තුසිත දෙව්ලොව මාර්ගඵලලාභී දෙවියන් අතර උපදිනවා කියලා හිත අරමුණු කරලා පිහිටවන. දැන් ඔන්න එක ක්‍රමයක්. ඊළඟට බලනවා සිල්වත්කම ගැන. පළවෙනියට මෙනෙහි කරන්නේ සද්ධාව ඔස්සේ සද්ධාව ගැන මෙනෙහි කරලා තුසිත දෙව්ලොව හිත පිහිටවන. ඊළඟට මෙනෙහි කරනවා සිල්වත්කම. තමන් එකින් එක බලනවා මම ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක්ද? මං හොරකමෙන් වළකින කෙනෙක්. ඇත්තටම මං වැරදි කාම සීවණෙන් වැළකිච්ච කෙනෙක්ද? මං බොරුවෙන් වැළකුණාද? මං මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? මං බොරුවට සිල් ගන්න කෙනෙක්ද? ඇත්තටම මං සිල් රකින්නවද? අන්න තමන් ගැන තමන් බොරුකාරයෙක්ද? තමන් හොරෙක්ද? තමන් වංචනිකයෙක්ද? තමන් රට රවට්ටනවද? තමන් ලෝකේ රවට්ටනවද? බොරු සිල් රකින්නවද? ඔය ඔක්කොම ඔබේ හෘද සාක්ෂිය ඔබ ගැන දන්නවා. අන්න ඒ නිසා තමන් හොඳට භාවනාවට වාඩි වෙලා තමන්ගේ ශික්ෂාපද එකින් එක මෙනෙහි කරනකොට ඒ තුල තව වෙනම භාවනාවක් වැඩෙනවා. ඒ තමයි සීලානුස්සති භාවනාවත් වැඩෙනවා. එහෙම සීලේ මෙනෙහි කරලා හිතනවා මම සීලවන්ත කෙනෙක්. මම ශික්ෂාපද දිවිහිමියෙන් ආරක්ෂා කරන්න මහන්සි ගන්න කෙනෙක්. අන්න තමන් තුල දැන් සීලයේ තියෙන බව තමන්ට වැටහෙනවා. ඊළඟට හිතනවා තුසිත දිව්‍ය ලෝකේ දේවතාවරු ඉන්නවා. ඒ දෙවියනුත් සද්ධාව දියුණු කරලා සීලේ දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය. එහෙමනම් මනුස්ස ලෝකෙ නිති පන්සිල් රැකපු අය, පොයිට උපෝසතේ රැකපු අය
දිව්‍ය ලෝකවල ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල ඒ දේවතාවරු ගැන තියෙනවා. එහෙමනම් මමත් ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉන්න දේවතාවරු සීලයෙන් සමානයි. මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය ලෝකේ හිටියත් කොහේ හිටියත් ගුණධර්ම වලින් තමන් තුළ සිල්වත්කමින් ඒ දේවතාවරුත් එක්ක මං සමානයි. ඒ නිසා මමත් මරණින් මත්තේ ඒ වගේම සීලේ දියුණු කරගත්ත සිල්වත් මාර්ගඵලලාභී දෙවි දේවතාවරු ඉන්න තුසිත දෙව්ලොවම මාර්ගඵලලාභී දෙවියන් අතර උපදිනවා. ඉතිරි මාර්ගඵල කරා යන්න මට ඒ දෙවියන්ගේ උදව්පකාරම ලැබේවා කියලා හිත පිහිටව ගන්න. අන්න එතකොට සද්ධාව මුල් කරගෙන තමන් තුළ තියෙන සීලේ මුල් කරගෙන සුගතියේ හිත පිහිටව ගත්. ඊළඟ කාරණේ තමයි දහම් දැනුම. ඔබ භාවනාවට වාඩි වෙලා භාවනා කරන ගමන් විමසනවා තමන්ට ධර්මයේ ගැන තියෙන දැනුම. තමන් නිතර බණහන කෙනෙක් නම්, තමන් ධර්මයට ආස කරන කෙනෙක් නම්, නිතර ධර්මයේ මෙනෙහි කරන කෙනෙක් නම් අන්න තමන්ට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ගැඹුරු ධර්ම කොටස් ගැන තමන්ට හොඳ නිරවුල් දැනුමක් වැටහීමක් තියෙනවා. අන්න ඒ තුලින් හිතනවා මම හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක්. මං ධර්මයට ගෞරව කරන කෙනෙක්. මම ධර්මයට ආස කරන කෙනෙක්. මං ධර්මාවබෝධයට කැමති කෙනෙක්. ඒ වගේම බණ අහලා ධර්මයේ දියුණු කරලා ධර්මයේ වටහා ගත්ත පිරිස දිව්‍ය ලෝකවල ඉපදිලා ඉන්නවා. මාර්ගඵලලාභී දෙවියන් අතර ඉන්නවා. තුසිත දෙව්ලොව ඉන්නවා මාර්ගඵලලාභී දෙවි දේවතාවරු ධර්මයේ සඳහන් වෙනවා. ඒ අයත් දහම් දැනුම දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය. එහෙමනම් මමත් ඒ දෙවියනුත් දහම් දැනුමින් සමානයි. ශරීරයෙන් වෙනස් වුණාට දහම් දැනුමින් සමානයි. මේ ධර්මයේමයි මට දිව්‍ය ලෝකෙ ඉපදුනත් දියුණු කරගන්න තියෙන්නේ. එහෙමනම් මමත් මරණින් මත්තේ ඒ මාර්ගඵලලාභී දෙවියන් අතරම ඉපදිලා මේ ධර්ම මාර්ගයේ ඉතුරු ටික සම්පූර්ණ කරගන්නවා කියලා හිතලා තුසිත දෙව්ලොව හිත පිහිටවන. ඔන්න දැන් දිව්‍ය ලෝකෙ හිත පිහිටවන්න පුළුවන්. තමන් තුළ තියෙන සද්ධාව මෙනෙහි කරලා හිත පිහිටව ගන්න. තමන් තුළ තියෙන සීලේ මෙනෙහි කරලා හිත පිහිටව ගන්න. තමන් තුළ තියෙන දහම් දැනුම මෙනෙහි කරලා හිත පිහිටවන. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්තිය. ඔබ හොඳට පින් කරන කෙනෙක් නම් ඔබ දන් දෙනවා. ඔබ මසුරුකම ලෝභකම දුරු කරලා ඔබ මොනවා හරි ජීවිතේ පින් කරනවා නම් ඒ පින ඔබ නිතර මෙනෙහි කරන්න. ඉස්සන මිනිස්සු පින් පොත් තියාගෙන පින ලියලියා සිහි කරගත් මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා. මගේ ජීවිතේ මම මේ වගේ පින් කරගත්. මම මේ තරම් පින් කරගත්ත කෙනෙක් කියලා පින මෙනෙහි කරනවා. අන්න ඒ වගේ ඔබ ඔබේ ජීවිතයේ තුල පින මෙනෙහි කරන්න. මම මේ වගේ පින් කරා. මම මේ වගේ පින් කරා. එහෙම පින සිහි කරන්න එතනත් වැඩෙනවා තවත් භාවනාවක්. ඒ තමයි ත්‍යාගානුස්සති භාවනාව. ඔබ තුල තියෙන ත්‍යාගශීලී ගුණය අතහැරීමේ ගුණය අරමුණු කරගෙන ත්‍යාගානුස්සතියත් වැඩෙනවා. එතකොට ඔබට තේරෙනවා ඔබ ත්‍යාගශීලී කෙනෙක්. ඔබ ගොඩක් පින් කරගත්ත කෙනෙක්. ඔබ ගොඩක් පින බලවත් කරගත්ත කෙනෙක්. ඔබ දන් දීමටම හිත නැඹුරු කරගත්ත කෙනෙක්. අන්න ඒ පින මෙනෙහි කරලා ඔබ හිතනවා මම වගේම මනුස්ස ලෝකෙදි දන් දීපු අය, මසුරුකම අතහැරලා පින් කරගත්ත අය දිව්‍ය ලෝකෙ දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. විමානවත්තු ආදී දේශනාවල තියෙන්නේ පින් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දේවතාවරු ගැන. එහෙමනම් තුසිත දිව්‍ය ලෝකෙ ඉන්න මාර්ගඵලලාභී දෙවියන් යම් තාක් ඇද්ද ඒ අයත් පෙර මම වගේම පින් කරගත්ත පිරිසක්. එහෙමනම් මමත් ත්‍යාග සම්පත්තිය වඩලා තියෙනවා. ඒ ත්‍යාගශීලී ගුණේම දියුණු කරලා තමයි දේවතාවරු දිව්‍ය ලෝකවල උපදින්නේ. එහෙමනම් මමත් දෙවියනුත් ත්‍යාග සම්පත්තියෙන් සමානයි කියලා මෙනෙහි කරනවා. අන්න මනුස්ස ලෝකෙ කෙනෙක් ඉන්න පුළුවන්, කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන්. හැබැයි කයෙන් වෙනස් වුණත් නානත්ත කාය, කය මොන ස්වරූපෙන් තිබුණත් ඒ කෙනා චේතනාවෙන් ඒ අයගේ පිනෙන් කුසලයෙන් ගුණධර්ම වලින් දෙවියන් හා සමානයි. අන්න ඒ විදිහට තමන් තුළ වඩන්නට ඕනේ සද්ධාව, සිල්වත්, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය. පස්වෙනි එක තමයි දේවතානුස්සතිය වඩන්න නම් ප්‍රඥාව වඩන්නට ඕන. ප්‍රඥාව කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන. ආයතන 6 අනිත්‍ය වශයෙන් බලන. පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන. මේ උතුම් ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට මේ ත්‍රිලක්ෂණේ මෙනෙහි කරමින් ප්‍රඥාව දියුණු කරනවා. ධර්මාවබෝධය අරමුණු කරගෙන වඩන්න.
ඒකත් භාවනාවක්. ඒ තමයි විදර්ශනාව. කෙනෙක් මේ ජීවිතයේ මේ ධර්මය දියුණු කරගෙන අපි හිතමු මෙහෙම භාවනා කරගෙන යනකොට හුසෝවාන් වුණා. ඔහු ඒකාන්තයෙන් උපදින්නෙත් දිව්‍ය ලෝකයකම තමයි. උපරිම ආත්ම 7ක් හරි ඔහුට තව තියෙනවා ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්න. අපි හිතමු මෙහෙම ප්‍රඥාව වඩාගෙන යනකොට ඔහු සකදාගාමී වෙනවා. ඒකෙනත් කාම ලෝකෙක වතාවක් හරි දිව්‍ය ලෝකෙක ඉපදිලා පිරිනිවන් පාන. යම් කෙනෙක් අනාගාමී වුණොත් ඔහු සුද්ධාවාස බඹල උපදිනවා. යමෙක් රහත් වුණොත් ඒ කෙනා විතරයි පිරිනිවන් පාන්නේ. එතකොට මේ ප්‍රඥාව දියුණු කරන්නේ නිවන අරමුණු කරගෙන ප්‍රඥාව වඩන කෙනෙක් නම් එයා මාර්ගඵලයකින් මෙහා තව හිටියත් එයාට සිහි කරන්න පුළුවන් මම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා පිළිගන්න කෙනෙක්. ඒ දැනුම ඔස්සේ බුදුරජාන් වහන්සේගේ දේශනාව ඔස්සේ මම භාවනා වඩනවා. මම නුවණින් විමසනවා. මම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩනවා. මේ විදිහට මම ප්‍රඥාව පුරුදු කරන කෙනෙක්. මම වගේම ප්‍රඥාව දියුණු කරලා මාර්ගඵල ලබාගත් අය තමයි දුසිත දෙව්ලෝ වැඩ ඉන්නේ. මාර්ගඵලලාභී දෙවියන් දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා නම් ඒ සියලු දෙනාමත් මේ ප්‍රඥාවම දියුණු කරලා ධර්මාවබෝධය ලබපු අය. එහෙමනම් මමත් ඒ ප්‍රඥාව වඩන කෙනෙක්. එහෙමනම් දෙවියනුත් මමත් ප්‍රඥාවෙන් සමාන ගුණ ධර්ම ඇති අය. අන්න එහෙමනම් මමත් මරණින් මත් බැරි වෙලා හරි මම මැරුණොත් මමත් ඒ මාර්ගඵලලාභී දෙවියන් අතරම ඉපදිලා ඒ ප්‍රඥාව දියුණු කරගෙන නිවන කරාම යනවා කියලා හිත පිහිටවනු. ඔන්න ඔය කියන කරුණු පහ. මේක සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ ගැන ධර්මයේ තියෙන සීක බල ධර්ම හැටියට. මේ සීක බල ධර්ම පහම ඔබ තුල ඇති කරගෙන නම් ඔබට පුළුවන් තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත වඩන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කොහෙද ඔවා තියෙන්නේ? ඔබ බලන්න සංයුත්ත නිකායේ මහා නාම සූත්‍රයේ දේවතානුස්සති භාවනාව ගැන උගන්වනවා. ඊළඟට තමන් කැමති දිව්‍ය ලෝකයක හිත පිහිටවලා උපදින හැටි මජ්ක්‍ධිම නිකායේ සංඛාර උප්පත්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා කෙනෙකුට උපදින්න පුළුවන් අන්න සංඛාර උප්පත්ති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මේ බුද්ධ දේශනා කියවනවා නම් ධර්මයට අනුව ඔබට දිව්‍ය ලෝක ගැන තියෙන වැරදි මිත්‍යා අදහස් හිතෙන් අයින් කරගෙන කෙනෙක් ඉන්න පුළුවන්. එයා හිතන්න පුළුවන් එයා අහලා තියෙන දේවල් අනුව අයියෝ දිව්‍ය ලෝක කියන්නේ සැප වැඩි, සැප සම්පත් වැඩි, කාමයන් වැඩි. ඒ නිසා නිවන් දකින්න දිව්‍ය ලෝක යන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දිව්‍ය ලෝක අරමුණු කරන්නේ දිව්‍ය සැප සම්පත් නිසා නෙමෙයි. දිව්‍ය කාමයන් වලට ආසාවෙ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දේවතානුස්සතිය වඩන කෙනා ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න කෙනෙක්. ඔහු සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාවත් වඩන කෙනෙක්. ඒ නිසා ඔහු දන්නවා මනුස්ස ලෝකේ වුණත්, දිව්‍ය ලෝකේ වුණත්, බ්‍රහ්ම ලෝකේ වුණත් ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංචකාමයන් දිව්‍ය ලෝකේ ලැබුණත්, මනුස්ස ලෝකේ ලැබුණත් මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල නැසී වෙනසී යන දේවල්. ඒ අවබෝධයක් තුනලන් දේවතානුස්සතිය වඩන්නේ එයාට දිව්‍ය සැප ලැබුණා කියලා ඔහු ඒවෙන් මුසපත් වෙන්නේ. එයාට දිව්‍ය සැප සම්පත්, දිව්‍ය කාමයන් ලැබුණා කියලා ඔහු ඒව පස්සේ පිස්සෙක් වගේ දුවන්නේ නැහැ. ධර්මයක් නොදැනගෙන ධර්මයේ දියුණු කරන්නේ නැතුව පෙරපිනකින් දිව්‍ය ලෝකෙට ඇදිලා යන අය තමයි දිව්‍ය සැප සම්පත් ඉදිරියේ මුසපත් වෙන්නේ. හැබැයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන අවබෝධයක් තුලින් දේවතානුස්සතිය වඩලා නිවන් අවබෝධයට පරලොවින් රැකවරණයක් වෙනස කල්යාණ මිත්‍ර දෙවියන් ඉන්න සුගතියක් අරමුණු කරගෙන නම් සුගතියේ හිත පිහිටෙව්වේ. එයා දිව්‍ය සැපවලට, දිව්‍ය කාමයන්ට අහු වෙන්නේ නැහැ. එයා මාර්ගඵලලාභී දෙවිවරු එක්ක එකතු වෙලා නිවන කරා යනවා. එහෙමනම් ඔබත් ඔබේ ජීවිතය තුළ පරලොවින් රැකවරණයක් පිණිස ඔබ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරගෙන මේ දේශනාව ඔබට කියලා දීපු ආකාරයටම ඔබටත් පුළුවන් දේවතානුස්සති භාවනාවක් පුරුදු කරලා ධර්මයේ කරා යන විදිහට ජීවිතයේ පරලොවින් රැකවරණයක් ඇති ජීවිතයක් හැටියට සැලසුම් කරගන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන
සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.